අපි මේ ඇවිල්ලා ඉන්නේ මවුන්ට් හොතම් වලට. මවුන්ට් හොතම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තියෙන හිම ක්‍රීඩා කරන්න පුළුවන් ලස්සන ස්ථානයක්. මෙල්බර්න් සිටි එකේ ඉඳන් පැය 4 මාර්ග වගේ ඩ්‍රයිව් එකකින් අපිට මෙතනට එන්න පුළුවන්. අපි මේ ට්‍රිප් එක ආවේ සතිය දවසක. ඒ වගේම ගොඩක් හිම වැටුණු දවසක. ඒක හින්දා අපි ස්නෝමෑන් පවුලක්ම හැදුවා. පවුලම හදලා ඇති වෙනකන් ටොබගන් පැදලා දවසම එන්ජොයි කරා. අපි කලේ ටොබගන් පැද්ද විතරක් වුණාට මවුන්ට් හොතම් වල ස්කී කරන්න, එතකොට ස්නෝබෝඩින් කරන්න වගේම ස්නෝ රිසෝට් එකේ ඇකමඩේෂන් උත් තියෙනවා. ඔයගොල්ලන්ට රෑ එළි වෙනකන් ඉඳලා ස්නෝ බලන්න. ඒ වගේ ගොඩක් ඇක්ටිවිටීස් මවුන්ට් හොතම් වල තියෙනවා. අපි එදා නැවතුනේ බ්‍රයිට් වල. බ්‍රයිට් තියෙන්නේ මවුන්ට් හොතම් වල ඉඳන් පැයක විතර දුරින්. බ්‍රයිට් කියන්නේ පරණ ටවුන් එකක්. අපි නැවතිලා හිටපු ගෙදරත් පරණ තාලේ විදියට ලී වලින් හදපු ගෙදරක්. වින්ටර් එකටත් වඩා ඕටම් එකට තමයි බ්‍රයිට් ගොඩක්ම ලස්සන. අපි නවතින තැන ගෙදරට ගිහිල්ලා කුත්තු හදලා ඒක කාලා කට්ටියත් එක්ක ටීවී බලලා රෑ එළි වෙනකන් කාඩ් ගහලා තමයි නිදාගත්තේ. ඊළඟ දවසේ උදේ අපි පිටත් වෙනකොට හොඳටම වහිනවා. ඒ හින්දා අපිට බ්‍රයිට් ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න බැරි වුණා. වෙලාවත් ඉතුරු වෙච්ච හින්දා අපි හිතුවා ඕෆ් රෝඩ් යනවා කියලා. ඒ හින්දා අපිට මගදී හම්බ වෙච්ච ටලරෝක් ස්ටේට් ෆොරස්ට් එකට අපි ඇතුල් වුණා. අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆෝන් ට්‍රැක් එකේ. ට්‍රැක් එක පටන් ගන්න හරියේ ගොඩාක් ගල් තියෙනවා. වැස්සත් එක්ක ටිකක් ලිස්සන ගතිය වැඩි. අපිට මේ කැමරාවට පේනවට වඩා ලොකු ඇන්ගල් එකක් මෙතන තියෙනවා. අපි ඒකින්ද හිමින් මේ ටික උඩට යනවා. අපි ට්‍රැක් එකට ඇතුල් වෙනකොට ගොඩක් වැස්ස. ඒ හින්දා අපිට ටයර් වල හුලං අඩු කරගන්න බැරි වුණා. ඒ වුණාට අපි දැන් මේ ඉන්න තැනින් ඉස්සරහට ගොඩක් අමාරු වෙනවා ට්‍රැක් එක. ඒ හින්දා අපි හිතුවා මෙතනින් කාර් වල හුලං අඩු කරගෙන යනවා කියලා. ඔයගොල්ලන් දැන් පේනවා වගේ මෙතන මනීෂ යාගේ කාර් එකේ හුලං අඩු කරනවා. ඔයගොල්ලෝ කලිනුත් දැක්කා වගේ අපි වාහන දෙකක් තමයි මේ ට්‍රිප් එක ආවේ. මෙතනින් හුලං අඩු කරගෙන අපි ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ට්‍රැක් එකට ඇතුල් වෙනකොට නම් වැස්ස විතරයි තිබ්බේ. මීදුම එහෙම තිබ්බේ නැහැ. නමුත් ටිකක් වෙලා යනකොට වටේම මීදුමෙන් වැහිලා ගියා. හරිම ලස්සනයි. හැබැයි සීතලයි. ගොඩක් ලස්සන අත්දැකීමක් මේක අපි හැමෝටම. Hello.
හරි දැන් මේගොල්ලෝ හුලං අරිනකන් දැන් අපිට යන්න කිව්ව කන්දේ උඩට ගිහින් ලෑස්ති වෙලා ඉන්නකෝ වීඩියෝ කරන්න. අපි වාහනවල හුලං අඩු කරගත්ත තැන ඉඳලා දැන් ඉස්සරහට යන්න තමයි ලෑස්ති වුනේ. එතකොටම අයිස් කැට වැස්සක් වහින්න පටන් ගත්තා. ගොඩක් සීතලයි ඒ හින්දා අපි වාහනවලට නැග්ගටක් ගාලා ඔයගොල්ලන්ට පේනවා වගේ ස්ක්‍රීන් එකට පුංචි අයිස් කැට ගොඩක් වැටෙනවා. හරිම ලස්සනයි. මේක තමයි ට්‍රැක් එක. ට්‍රැක් එක හොඳටම හේදිලා. ගොඩක් කොට කෑලි දාපුවත් පල්ලයට හේදිලා ඇහිල්ලා තියෙන්නේ. හිතනවා ට්‍රැක් එක ගොඩක් අමාරුයි. මං සාමාන්‍ය ස්පීඩ් එකකට එන්නේ ට්‍රැක් එකේ තියෙන කොට හින්දා. කොට හිර වුණොත් එහෙම ඊට වඩා කරදරයක් අපිට වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ බුල් බහරගෙත් පළවෙනියටම ලොකු කොටයක් වදිනවා මං වාහනේ එනකොට. මෙතෙන්දී මට දෙතුන් පාර try කරන්න වෙනවා. මොකද ටයර් හතරම කැරක තියෙනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ වාහනේ. දෙපැත්තෙම ලොකු ගල් දෙකක් තියෙන හින්දා වාහනේ බොඩිය ඩැමේජ් කරගන්න නැතුව යන්න තමයි මම try කරන්නේ. හැබැයි ආයි මීටර් 10ක් යන්න ගියේ නෑ ආපහු හිර වෙනවා. මෙතනින් එහාට අපි යන්න try කරත් වාහනේ පිටිපස්සේ බම්පර් බායකට ගලක් හිර වෙනවා. ඒ හින්දා අපිට වාහනේ ගොඩට ගන්න බැරි වෙනවා. අපි වින්ච් කරලා තමයි වාහනේ ඉස්සරහට ගන්නෙ. බලාගෙන ගහවදී ගමේ වගේ ඊළඟට එන්නේ මනීෂගේ වාහනේ. මනීෂගේ වාහනේත් ගොඩක් දුරට එනවා. එයාගේ හැබැයි රොක්ස් රයිඩර්ස් නැති හින්දා දෙපැත්තේ ඩැමේජ් වෙන්න තියෙන පොඩි නිර්මාණයක් තියෙනවා. අපි ඒකින්ද වැඩිය දඟලන්නේ නැතුව වින්ච් එක දාලා තමයි ඉතුරු ටික ගන්න try කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති වින්ච් එක දාලා තියෙන විදිය. අපි ගහේ අඩි දෙකක් තුනක් උඩින් දාලා තියෙන්නේ වාහනේ ඉක්මනට උඩට ගන්න පුළුවන් හින්දා. එතකොට වින්ච් එක ඉක්මනට ඇකිලිලා බිමට හිර වෙන්නේ නැතුව වාහනේ උඩට එනවා.
ආපු ස්පීඩ් එකට තව පොඩ්ඩෙන් ගහේ හැප්පෙනවා. ඒ හින්දා අපි මෙතනින් වින්ච් එක දාලා වාහනේ හරි පැත්තට හරව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ට්‍රැක් එකේ පළවෙනි හාෆ් එක ඉවර වෙනකොටම කළුවර වැටෙන්න පටන් අරන්. ඊට පස්සේ හොඳටම වහින්නත් පටන් ගත්තා. මේ කළුවරයි වැස්සයි දෙකම හින්දා අපිට ඉතුරු ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ට්‍රැක් එක ඉවර වෙන්නේ කන්දකින්. අපි කන්ද උඩට එනකොට පොඩ්ඩක් වැස්ස පෑවුවා. ඉතින් අපි තේ එකක් එහෙම හදාගෙන බීලා ට්‍රැක් එකෙන් එළියට එන්න පටන් ගත්තා. එතකොටම ආපහු වැස්සයි පාර පෙන්නේ නැති ගාන්ටම මීදුමයි ආවා. හැබැයි අපි කොහොම හරි පරිස්සමෙන් ට්‍රැක් එකෙන් එළියට ආවා රෑ 7:00 කාලෙ විතර වෙනකොට.